සුබම සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා SL 360 ප්‍රවෘත්ති නාලිකාවට. අශ්වසුම දෙවනාදියර සඳහා අයදුම්පත් ඉදිරිපත් කරපු සියලු දෙනාටම ඉතාමත් සතුටු හිතෙන කාරණයක් තමයි අපි අද ගෙනහැල්ලා තිබෙන්නේ. ඉතින් අපගේ වීඩියෝව අවසානය වෙනකන් නරඹන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉතින් මොකද්ද මේ අශ්වසුම දෙවනාදියර සඳහා අයදුම්පත් ඉදිරිපත් කරපු ඔබට ඉතාමත් සතුටු හිතෙන කාරණය? සමාජ සුබසාධක මණ්ඩලය විසින් අශ්වසුම සුබසාධක ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් නාම ලේඛනය මෙම මාස 29 වෙනි දින ප්‍රකාශයට පත් කරන බවයි අපට තොරතුරු දැන ගැනීමට හැකි වුණේ. ඉතින් මෙම මාස 29 වෙනිදා සමාජ සුබසාධක මණ්ඩලයේ දත්ත පද්ධතිය හරහා මෙම අශ්වසුම ප්‍රතිලාභී නාම ලේඛනය ප්‍රසිද්ධ කරන බවයි අපට වැඩිදුර තොරතුරු දැන ගැනීමට හැකි වුණේ. ඉතින් දැන් ඔබට මතුවෙන ගැටලුව තමයි ඉතින් කවදද අපට අශ්වසුම දීමනාව ලැබෙන්නේ? ඉතින් මෙම ප්‍රකාශයට පත් කරන සියලුම ප්‍රතිලාභීන්ට අශ්වසුම දීමනාව ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද මේ ආකාරයට අශ්වසුම ප්‍රතිලාභී නාම ලේඛනය ප්‍රකාශ කිරීමෙන් අනතුරු එළඹෙන්නේ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව. අශ්වසුම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා සුදුසුකම් නාම ලේඛනයේ නුසුදුස්සෙක් ඉන්නවා නම් ඔබට හැකියාව තියෙනවා එම නුසුදුස්සට විරුද්ධව විරෝධතාවයක් ගොනු කරන්න. ඉතින් ඔබ කළ යුත්තේ අශ්වසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන මෙම අශ්වසුම ලැබීමට සුදුසු ප්‍රතිලාභී නාම ලේඛනය තුල නුසුදුස්සෙක් ඉන්නවා නම් ඔහුගේ තොරතුරු සඳහන් කරලා ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අශ්වසුම ඒකකයට ඔබගේ විරෝධතාවය ඉදිරිපත් කරන්න. අශ්වසුම සුබසාධක ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් නාම ලේඛනය තුල ඔබගේ නම සඳහන් වෙන්නේ නැත්නම් අශ්වසුම ලැබීමට සුදුසු පවුලක් යයි ඔබට සිතෙනවා නම් ඔබ කරන්න ඕන සමාජ සුබසාධක මණ්ඩලය මගින් අභියාචනා ආයුධම්පතක් ඉදිරිපත් කරાવી එම අභියාචනා ආයුධම් පත්‍රය නිවැරදිව පුරවලා නිවැරදිව සම්පූර්ණ කරලා ඔබගේ අභියාචනය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අශ්වසුම සුබසාධක ඒකකයට ඉදිරිපත් කරන්න. අශ්වසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන නාම ලේඛනය තුල ඔබගේ නම සඳහන් වූයේ නැතොත් ඔබ කළ යුත්තේ අභියාචනයක් ඉදිරිපත් කිරීමයි. ඊට පසුව අභියාචනා සහ විරෝධතා පරීක්ෂා කිරීමේ කමිටුව මගින් ඔබගේ අභියාචනය හෝ විරෝධතාවයේ සලකා බලලා ඔබට ලැබීමට සුදුසු නම් අශ්වසුම අනිවාර්යෙන් ඔබට අශ්වසුම ලබා දීමට කටයුතු කරાવી. කොහොමද අශ්වසුම දීමනාව ලැබීමට සුදුසුකම් නාම ලේඛනයේ මගේ නම සඳහන් වෙනවද කියලා බලාගන්න කියන එක තමයි ඔබට මතුවෙන ඊළඟ ගැටලුව. ඉතින් ඒකට විසඳුමක් අපි ඊළඟ වීඩියෝ එකෙන් ගෙන එන්න. ඉතින් අපි ඔබට ඒ හරහා පැහැදිලි කරන්නම් කොහොමද නිවසේ සිටම ඔබට අශ්වසුම සුබසාධක දීමනාව ලැබිලාද කියලා ඔබගේම දුරකථනයෙන් බලා ගන්න ආකාරය පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකෙන් නිසියාකාරව පෙන්වා දෙන්නම්. ඉතින් අපගේ YouTube නාලිකාව සමග දිගටම රැඳිලා ඉන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. අපගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා නැවතත් ආරාධනා කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහිල්ලා එන්න ඔබ සියලු දෙනාටම සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කර සිටිනවා.